හිතවත් මිත්‍රවරුනි භාණ්ඩාගාරය කියන්නේ විදුලිය කියන්නේ අධ්‍යාපනය කියන්නේ වරාය කියන්නේ හුදෙක් රාජ්‍ය ආයතන අමාත්‍යංශ පමණක් නෙමෙයි. භාණ්ඩාගාරය කියන්නේ රටේ ආර්ථිකයේ හදවත. විදුලිය කියන්නේ රටේ ආලෝකය. අධ්‍යාපනය කියන්නේ රටේ වර්තමානයේ සහ අනාගතය. වරාය කියන්නේ වෙළඳාමේ සම්දිස්ථානය. අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය මේ ආයතන සියල්ලක්ම අනාරක්ෂිත කරලා විනාශ කරලා අධ්‍යාපනය විනාශ කළා. අධ්‍යාපනයට අසභ්‍ය වීඩියෝ ඇතුළත් කරලා අදටත් කවුරුත් වගකීම බාරගන්නේ නැහැ. වරායේ ආරක්ෂාවට ගැහුවා. කන්ටේනර් පන්නලා ඒකේ වගකීම කවුරුත් බාරගන්නේ නැහැ. ගල්ලඟුරු හොරකම් කරා. බාල ගල්ලඟුරු යදෙව්වා. අදටත් ඒ පිළිබඳව නිසි වගකීමක් කවුරුත් බාර අරගෙන නැහැ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් අද හොරා කාලා තිබෙනවා. අද වංචා කරලා තිබෙනවා. අද අතුරුදහන් වෙලා තිබෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගන්නේ නැහැ. මේක වැඩබැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට බෑ.